ආයිබෝවන් ලංකාවේදී Tamanටම හරියන බයික් එකක් තෝරගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒක ලොකු තීරණයක්. ඉතින් කොහොමද මේ තීරණය හරියටම ගන්නෙ? අන්න ඒක ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ පියවරෙන් පියවර. ඕ බයික් එකක් ගන්නවා කියන්නේ නිකන් වාහනයක් ගන්නවා වගේ නෙවෙයි. ඒක අපේ එදිනදා ජීවිතේට කෙලින්ම බලපාන ඇත්තටම හොඳට හිතලා බලලා ගන්න ඕන දෙයක්. මේක ඇත්තටම ආයෝජනයක්. Tamanගේ ආරක්ෂාවට Tamanගේ පහසුවට කරන ආයෝජනයක්. මොකද අපි තෝරගන්න බයික් එක මේ දේවල් දෙකටම කෙලින්ම බලපානවා. ඒ නිසා මේක හරිම බුද්ධිමත් ආයෝජනයක් වෙන්න ඕන. හරි. එහෙනම් කොහොමද මේ බුද්ධිමත් තීරණ කරන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන යන්න තමයි අපි මේ කතාබහ පටන් ගන්නෙ. අපි බලමු මේ ගමන කොහොමද යන්නේ කියලා. හොඳයි. මුලින්ම පටන් ගන්න ඕන වැදගත්ම තැනින්. ඒ තමයි Tamanගෙන්ම මේ ප්‍රශ්නේ අහන එක. මට ඇත්තටම බයික් එකක් ඕන මොකටද? ඔන්න ඔය ප්‍රශ්නෙට දෙන උත්තර තමයි අනිත් හැමදේම තීරණය කරන්නේ. දැන් බලන්න තමන්ගේ අරමුණ අනුව බලන්න ඕන දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්. හිතන්නකෝ හැමදාම වැඩට යන්න බයික් එකක් ගන්නව නම් වැදගත්ම දේ මොකක්ද? තෙල් කරන්න එක. ඒක තමයි අංක 1. හැබැයි ඉතින් ටුවර් යන්න, දුර ගමන් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එතකොට එන්ජින් මේ පවර් එකයි වාඩි වෙලා යනකොට තියෙන සැප පහසුවයි ගොඩක් වැදගත්. අනික් අතට කඳු කර බලවල් තියෙන පාරවල් වල යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් සස්පෙන්ෂන් සිස්ටම් එකක් ගැන බලන්නම වෙනවා. හරි. දැන් Tamanට බයික් එකක් ඕන මොකටද කියලා පැහැදිලි අදහසක් තියෙනවනේ. එහෙනම් අපි යමු බයික් එකේ හදවතට. ඒ කියන්නේ එන්ජින් එකට. මොකද අපි තෝරගන්න එන්ජින්ව අර මුලින් කතා කරපු අවශ්‍යතාවයට හරියටම මැච් වෙන්න ඕන. මේ CC ගාන කියන එක හැමෝම අහලා තියෙන දෙයක් නේ. මේකෙන් සරලවම කියන්නේ එන්ජිනේ පවර් එක එහෙම නැත්නම් බලය. මතක තියාගන්න ඕන සරලම දේ තමයි CC ගාන වැඩි වෙද්දි පවර් එකත් වැඩි වෙනවා. හැබැයි ඉතින් ඒ එක්කම තෙල් පිරිමැස්ම නම් ටිකක් අඩු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ නගරේ දුවන්න හැමදාම පාවිච්චියට 100cc වගේ හොඟටම ඇති. ඒත් වැඩි බලයක් වේගයක් ඕන නම් 250cc හෝ ඊට එහා යන එකක් ගැන හිතන්න වෙනවා. ඊළඟට එන්ජින් මේ සිසිලන පද්ධතිය. ඒ කියන්නේ එන්ජින්ම කූල් කරන විදිය. මෙතන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් එයා කූල්. මේක ගොඩක් සරලයි. නඩත්තුවත් අඩුයි. සාමාන්‍ය ගමන් බිමන් වලට මේක හොඳටම ඇති. අනිත් එක තමයි ලික්විඩ් කූල්. මේක ටිකක් සංකීර්ණයි ඒත් හරිම කාර්යක්ෂමයි. විශේෂයෙන්ම ලොකු පවර් එකක් තියෙන දුර ගමන් යන බයික් වලට එන්ජින්ව ඕනවට වඩා රත් වෙන එක නවත්තන්න මේක අත්‍යවශ්‍යයි. හරි. දැන් බලමු ඉන්ධන සැපයුම ගැන. මෙතන අපිට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි පරණ කාබියුරේටර් තාක්ෂණය. හැබැයි කියන්න ඕන ඒක දැන් ටිකක් පරණයි. අනිත් එක ඒ කියන්නේ අලුත්ම දේ තමයි ෆියුල් ඉන්ජෙක්ෂන්. එහෙමත් නැත්නම් අපි FI කියලා කියන්නේ. මේකෙන් තෙල් වැඩ කරන එක විතරක් නෙවෙයි එන්ජින් මේ රනින් එක. ඒ කියන්නේ දුවන විදිහත් හරිම ස්මූත් සුමට වෙනවා. හොඳයි. දැන් අපි එනවා මේ කතාවේ වැදගත්ම අත්‍යවශ්‍යම කොටසට. වෙන මොන දෙයකටත් කලින් මේ දේවල් ගැන අනිවාර්යෙන්ම හිතන්න ඕන. මොකද මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවට. මෙන්න කරුණු තුනක චෙක්ලිස්ට් එකක්. අංක 1 ABS brake. මේකෙන් වෙන්නේ හදිසිය බ්‍රේක් ගහද්දී රෝද ලොක් වෙන එක නවත්තන එක. මේක ජීවිතයක් බේරන්න උනත් පුණාල්. දෙවෙනි එක ටියුබ්ලෙස් ටයර්. මේකේ වාසිය තමයි ඇණිය කැණුනට එකපාරටම හුලම් බහින්නේ නැහැ. ඒක ගොඩක් ආරක්ෂිතයි. තුන්වෙනි එක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්. ඒ කියන්නේ බයික් එකේ බිමින් නම් තියෙන උස්ස. ලංකාවේ පාරවල් වල තියෙන වලවල් බාධක එක මේකත් හරිම වැදගත්. හරි. දැන් බයික් එකක් තෝරගත්තා කියමුකෝ. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. බයික් එකේ ස්ටිකර් එකේ ගහලා තියෙන ගාන විතරක් නෙවෙයි බලන්න ඕන. අපි බලන්න ඕන මේක අයිති කරගෙන ඉන්නකොට යන ඇත්තම වියදම මොකක්ද කියලා. ඕම් ගත්තට පස්සෙන වියදම් තියෙනවා. උදාහරණයක් විදිහක සර්විස් සෙන්ටර්ස් ලේසියෙන් හොයාගන්න පුළුවන්ද? අමතර කොටස්, ඒ කියන්නේ ස්පෙයා පාර්ට්ස් වල ගණන් කොහොමද? ලේසියෙන් ගන්න තියෙනවද? ඊළඟට අවුරුදු කීපයකින් මේක විකුණන්න ගියොත් හොඳ ගාණක්, ඒ කියන්නේ හොඳ රීසේල් වැලියු එකක් ලැබෙයිද? මේ හැමදේම බලන්න ඕන. අනිවාර්යයෙන්ම හරියට ලියාපදිංචි කරපු ෆුල් ඉන්ෂුරන්ස් එකක් තියෙන බයික් එකක්ම තෝරගන්න. හරි. දැන් අපි මේ ඉගෙන ගත්ත හැමදේම හිතේ තියාගෙන ලංකාවේ මාකට් එකේ දැනට තියෙන ජනප්‍රියම බයික් මොනවද? ඒවා කාටද ගැලපෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මුලින්ම බලමු හැමදාම දුවන්න, ඒ කියන්නේ තෙල් පිරිමැස්ම තමයි වැදගත්ම දේ කියලා හිතන අයට ගැලපෙන බයික්. Bajaj City 100, Platina, TVS Sport, Hero HF Deluxe වගේ බයික් මේකට නියමයි. මේවේ නඩත්තු වියදමත් හරිම අඩුයි. දැන් අපි ස්කූටර් පැත්තට හැරුණොත් මේවා ඉතින් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි. විශේෂයෙන්ම තරුණ අය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඒ වගේම කාන්තාවන් අතර Honda Dio, TVS Ntorq 125, Yamaha Ray Z වගේ වට ලොකු ඉල්ලුමක් තියෙනවා. පාවිච්චියේ හරිම ලේසියි.
හොඳයි ටිකක් ස්පෝර්ට් ලුක් එකක් පවර් එකක් බලාපොරොත්තු වෙන තරුණ පරිසරටත් හොඳ ඔප්ෂන්ස් තියෙනවා. Bajaj Pulsar series එක, ඒ කියන්නේ NS 160, NS 200 වගේ ඒවා, TVS Raider 125, Yamaha MT15 වගේ බයික් වලට තමයි දැන් මාකට් එකේ ලুকু මිල්ලුම තියෙන්නේ. දැන් තියෙන තෙල් මිලත් එක්ක අලුත් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රික් බයික්. යාඩයා වගේ බ්‍රෑන්ඩ්ස් දැන් ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඉතින් ඉන්ධන වේදම ගැන හිතන, අනාගතය ගැන හිතන කෙනෙක්ට මේකත් දැන් සලකා බලන්න පුළුවන් හොඳ විකල්පයක්. හරි. මේ හැමදේම හරි කියට පස්සේ අන්තිමට ඒත් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි බයික් එක උඩ වාඩි වෙලා බලන එක. තමන්ගේ උස්සට ශරීරයට ඒක ගැලපෙනවද? හෑන්ඩල් එක අල්ලන්න පහසුද? කකුල් බිම තියන්න පුරවන්ද? මේ පර්සනල් ෆිට් එක, ඒ කියන්නේ ergonomics කියන දේ අනිවාර්යෙන්ම චෙක් කරන්න ඕන. ඉතින් මේ මුළු කතාවෙන්ම අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. මිලට වඩා වටින්නේ තමන්ගේ ආරක්ෂාව. ඒ නිසා අඩු ගානට නොදන්න බ්‍රෑන්ඩ් එකකට යනවට වඩා ටිකක් ගාන වැඩි වුණත් පිළිගත් සන්නාමයක තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා හදපු බයික් එකක් තෝරගන්න එක තමයි නුවණක්කාරම දේ. එහෙනම් දැන් මේ කතා කරපු හැමදේම හිතේ තියාගෙන තමන්ටම හරියන තමන්ගේ ආරක්ෂාව ගැන හිතන නියම ආයෝජනයක් වුණ බයික් එක මොකද්ද කියලා තීරණය කරන්න කාලය හරි. ඉතින් තමන් වෙනුවෙන් කරන මේ නිවැරදි ආයෝජනය කුමක්ද?